දාන්න ඩලු තඩිය. අර නැට්ටින් ගහන්නේ මොට. අයියා හටක් ගෙවුවා. ඉතින් කොහොමද ඔයාලා වීඩියෝ එක පටන් ගනිද්දිම දකින්න ඇති අපි සතුන්ට කෑම දෙනවා ළමයිත් එක්ක. ඉතින් පුංචි ළමයින් හරි කැමති මේ වැඩේට. ඉතින් මේක වෙසක් පොයේට පස්සේ තමයි අපි කල්පනා කළේ පොසොන් පොයේට මොකක් හරි කරන්න ඕනි කියලා. ඉතින් අනිත් කට්ටිය අපිට දන්සල් දෙද්දි අපි හිතුවා පාරේ ඉන්න සතුන්ට දන්සල් දෙන්න ඕනි කියලා. ඉතින් මේක බලු කපුළු දානයක් විදිහට තමයි අපි දුන්නේ. පොසොන් පොහේ දවසේ පාන්දර ඉඳන්ම වහිනවා. ඉතින් වැස්ස අපි ගණන් ගත්තේ නැහැ. පටන් ගත්ත වැඩේ. මේ බත් එක හදන්නම හාල් කිලෝ 10කුයි සෙමන්ටින් 3කුයි සාලය කිලෝ 3කුයි ගත්තා. ඉතින් මේ විදිහට බත් එක හදාගත්තා. ඒ වගේම බත් එක සාමාන්‍ය විදිහට හැදුනා සතුන්ට කන්න දෙන්න පුළුවන් විදිහට. මෙතෙන්දී මම කලේ බත් එක ලිපේ තියෙද්දි සාලුව ටික පොඩියට කපලා බත් එකේ කලවම් කරගත්තා. එතකොට ආයේ කෑලි ඉතුරු වෙන්නේ නැහැ. බත් වලට ඔක්කොම ටික කලවම් වෙනවා. ඊට පස්සේ බත් එක ලිපේ තියෙද්දිම ගින්දර ඇදලා සෙමන් ටික අතින් කුඩු කරලා කලවම් කරගත්ත බත් එකට. ඉතින් අපි උදේ ඉඳන්ම මහන්සි වෙච්ච දෙයින් මේ විදිහට තමයි ප්‍රතිඵලය ලැබුණේ. ඉතින් මේ බාස්කට් තුනකට අපි පුරව ගත්තා. ඒ වගේම කොළපාට බාස්කට් එකේ අපි කපුරන්ට එළකිරි දාලා හදාගත්තා. කලින්ම ගෙදර සතුන්ට දීලා ඊට පස්සේ අපි ගියා අපේ ළමයි එක්ක සතුන්ට බත් බෙදන්න. අක්කගේ ළමයි දෙන්නයි මගේ ළමයි දෙන්නයි. ඉතින් මේ අතරදී අපි පන්සලටත් ගියා. පන්සලේ තමයි හොඳම දේ වුණේ. ඉතින් සතු මේ විදිහට කෑම කන්න දැඟලුවා. මේ පන්සල ඇතුළේ නෙමෙයි පන්සලේ පිට පැත්ත පාර. ඉතින් සීලරන් හිටිය අම්මලා අපිට කිව්වා දෙන්න එපයි කියලා මේ සතුන්ට කෑම. මම හොයයි කියලා. ඒතකොට කිව්වේ මේ සතු ජරා කරන පන්සලේ කියලා. ඒ කිව්වම මම කිව්වා ඉතින් මේ සතුනේ එයාලා දන්නේ නැහැනේ කියලා. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අපි කැන්ද කොළ ටිකත් ආස්පස් කරගෙනම අපිම අරගෙන ආවා වෙන දෙයක් කියන්න බැරි හින්දා. ඉතින් සිල්ගත්ත අම්මලා තමයි එහෙම අපිට කිව්වේ. සතුන්වත් පරිකින තියන්න ඕනේ නැහැ. දැන් අපි කොහොමද කලේ සතුන්ට කෑම අරගෙන එක දවසේ. ඉතින් පොය දවසේ කියලා නෙමෙයි අනිත් දවසට සතුන්ට කෑම දෙන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් දවසේ ළමයිත් එක්ක එකව වෙලා කළා. අක්කගේ ළමයි දෙන්නයි මගේ ළමයි දෙන්නයි. ඊට පස්සේ අපි අපේ පවුලේ 4 දෙනා විතරයි මේකට ගියේ. මොකද අක්කගේ ළමයි දෙන්නව අපි පස්සලා ගියේ ගෙදරින්. ඊට පස්සේ අපි පාරේ යද්දි හම්බුණු හැම සතාටම දුන්නා කෑම. ඒ වගේම අපිට දන්සලුත් හම්බුණා. සත්තු කෑම කනවා. හැබැයි ඉතින් කියන්න දෙයක් තියෙනවා අපි වතුර නම් ගෙනිච්චේ නැහැ. මොකද මේ ඩෙන්ගු කාලේ හින්දා වතුර තියන්නත් බෑ. අනික ඒවා අයින් කරන්නත් ඉතින් සත්තු කෑම කරන් ඉන්න බෑ වතුර දෙන්න. ඒ හින්දා අපි වතුර ගෙනිච්චේ නැහැ. මෙතනත් බල්ලෝ 6-7 දෙනෙක් හිටියා. ඉතින් අපි එයාලට දුන්නා. ඒ වගේම ගෙදරක මේ මාත්‍යා කතා කරලා ඉල්ලුවා. එයාටත් දුන්නා. අපි හිතන් හිටියේ පාරින් සතුන්ට දෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අපිට සෞදන්සලක් හම්බුණා බණ්ඩාරනායකපුර ගෙදරකින්. මේ තමයි ඒ ගෙදර කට්ටිය. ඉතින් එයාලා සතුටින්ම සෞදන්සල හැමෝටම දුන්නා. ඉතින් මෙයාලට අපින් සිද්ධ වෙනවා. අපි ඉස්සෙල්ලාම පොය දවසේ කියලා ඉස්සෙල්ලාම මේ සෞදන්සල තමයි අපි බිව්වේ. ඉතින් එයාලගේ පවුලේ අයයි ගමේ කට්ටියයි ඔක්කොම එකව වෙලා සතුටින් මේක දුන්නා කියලා අපිට පේනවා. ඊට පස්සේ අපි රදාන පැත්තට ගියා මේ බෝගාවත්ත හරි අයිස්ක්‍රීම් දන්සල. ඊට පස්සේ එතනම හිටියා සතු දෙන්නෙක්. එයාලටත් අපි කෑම දුන්නා. ඊට පස්සේ මෙතන මේ අල්ලිවත්තට මෙයා හරියේ මෙතන පොසුයි සම්බෝලයි දුන්නා. ඉතින් අතරම කාලෙකින් අන්න හම්බුනේ මේ වගේ දෙයක්. ඉතින් මෙතනත් අපි පන්සලේ පොලිමේ ඉඳලා පොසුයි සම්බෝලයි අරගෙන අපි 4 දෙනා මේ දන්සලෙන් දුන් දෙවලු අපි කෑවා. යාළුවත් එයාතරේ එතනත් හිටියා සතු දෙන්නෙක්. එයාලටත් දුන්නා. ඒ වගේම අම්මලා ඉල්ලගත්තා බත් ටිකකුත් තව සතු ඉන්නවා කියලා. ඊට පස්සේ ඉතින් අපි ආය රදාන පත්‍රිකෙන් හරවගෙන එද්දි තමයි මේ
කිරිඳිවැල ටවුන් එකේ අපිට මෙතන සුදු දන්සලක් හම්බුණා. මෙතන පොල් කටු වලට දාලා සුප් දුන්නා. ඇත්තටම රසයි. රසණයට තිබ්බා බොන්න පුළුවන්. ඉතින් වැස්ස මේ වෙලාවේදී ඉතින් මේ තමයි සුප් හදන තැන. යාවත් පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. ඊට පස්සේ කොහොම හරි දැන් මේ වෙලාවෙදී එකමාර දෙක වෙලා තිබ්බා. ඊට පස්සේ මෙතන රයිස් දන්සලක් තිබ්බා. අපි ඒකටත් ගියා. ඉතින් මෙතනින් තමයි අපි දවල්ට අපේ බඩගින්න නිවාගත්තේ. ඉතින් මෙහෙම හැමතැනම යන්නත් පුළුවන්. හැමතැනම කිරිඳිවැල පැත්තේ දන්සල් තිබ්බා. අපි ඒ හැම එකටම වගේ ගියා. ඉතින් හැම එකක්ම වීඩියෝ කරන්නත් බැරි වුණා. හැබැයි ඉතින් බත් දන්සල් නම් දවල්ට මේ බත් දන්සල ඉතින් අපි දැක්කා ඒ අතරේ මේ බත් දන්සල හිටපු අය තව බත් දන්සල වලටත් යනවා. කොහොම කෑවද දන්නේ නැහැ. ඉතින් මේව තමයි එයාලා දුන්නේ මෙතන බත් ඒ වගේම පරිප්පු අඹ පාපඩම් වගේ දුන්නා. ඊට පස්සේ අපි නිට්ටොම් පැත්තට ගියා. නිට්ටොම් පැත්තේදී අපිට මේ සත්තුන්ට ආයේ කැම දෙන්න පුළුවන් වුණා. ඒ යද්දී අපිට හම්බුණා කොත්තමල්ලිත් එක්ක හකුරු දන්සලක්. ඉතින් අපි ඒකත් බීවා. ඒ වගේම සත්තුන්ට කැම දෙදී අපි දිගටම ගියා. ඌරපොළ පැත්තටම නිට්ටොම් පාරේ යද්දී ඌරපොළ අපිට හම්බ වෙනවා. ඉතින් මේ විදිහට සත්තුන්ට කැම දුන්නා. එයාලා සතුටින් කෑවා. එක එක සත්තු කැම දුන්නාට පස්සේ අපිට කෙරෙව්වා. ඊට සව් දන්සලක් හම්බුණා. ඒවත් බීවා. හැබැයි අපිට තාම එක කපුටෙක්වත් හම්බුන්නේ නැහැ. ඉතින් මේ වැස්ස දවසක් ඉඳලා සත්තුත් නැහැ. කපුටොත් නැහැ. මේ තමයි මඩ කොටුව කියන හරිය. මෙතන අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බා. එතනින්දි තමයි මේ වගේ වීඩියෝ කරන්න හම්බුනේ. ඉතින් ඔයාලා දන්නවනේ මේ මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ තමයි අයිස්ක්‍රීම් දන්සල. මෙතන next gen කියන කට්ටිය තමයි අපිට අයිස්ක්‍රීම් වලට මීපැණි දාලා අපි විතර නෙමෙයි හැමෝටම දන්සලක් දුන්නේ. ඉතින් එතනත් අපි අයිස්ක්‍රීම් අරගත්තා. ඉතින් එයාලටත් මේ ඊට පස්සේ ඒ ඌරපොළ පැත්තට යද්දී ඌරපොළ තිබ්බ දන්සල ඌරපොළ පොලිසිය ඒ කියන්නේ අත්නගල් පොලිසිය පවුනාම් දන්සල. ඊට පස්සේ මේ තමයි වතු පිටුවල හරියදී මෙන්න මෙයාව හම්බුණා. එයාගේ කකුල් තුන තියෙන එක කුලක් එතන කපලා ගෙදරක ඉන්න සතෙක් දන්නේ. හැබැයි හොඳට හිටියා. එයාටත් කෑම දුන්නා. ඊට පස්සේ අපිට හම්බුණා බනිස් දන්සල. ඒකත් අපි භුක්ති විඳා. ඊට පස්සේ මෙතන තමයි නිට්ටඹුවට කලින් තැන මෙතන මේ වෙලක තිබ්බ පන්සලක්. මෙතන තිබ්බේ සීනි සම්බලපා. මේ වෙදිත් තුනට කිට්ටුව වගේ වෙලාව තිබ්බා. ඉතින් හැමෝම දන්සල් දෙනවා. මෙතන ලස්සන තැන පන්සලේ. ඊට පස්සේ අපි එතනින් ආයෙ නිට්ටඹ පැත්තට යද්දී මේ සත්තුවිට ඉතින් අපිට ඔන්න කාක්කෝ හම්බුනේ. මෙන්න මෙතෙන්දී මේ නිට්ටඹ බස් ස්ටෑන්ඩ් එකේ මෙහා පැත්තේ රත ගහලා මෙතෙන් තමයි අපිට එලි තෙල් එක්ක හදපු කෑම ටික සත්තුන්ට අක්කන්ට දෙන්න හම්බුනේ. ඊට පස්සේ බස් ස්ටෑන්ඩ් එකට එහා පැත්ත ග්‍රවුන්ඩ් එක කිට්ටුව මේ හරිය. මේ හරියදී බල්ලොත් හිටියා. කාක්කොත් හිටියා. අපි එයාලටත් දුන්නා. හරි වට දෙනවා. ඉතින් මේ වෙද්දී පොඩි එක බාස්කට් එකක් ඉවර වුණා. ඉතින් අපි ගෙදරින් ආවේ 9ට විතර. මේ වෙද්දී හවස 4:00ට විතර. ඉතින් අපි කාක්කන්ට හදපු බාස්කට් එක ඔක්කොම ටික දුන්න කාක්කන්ට. ඊට පස්සේ අපි ආපහු තින්ගල් පැත්තට එන ගමන් ඒතෙදි නිට්ටුම් පාරේ ආපහු වෙන්නේ. ඊට පස්සේ හම්බෙච්ච තැන්වල මේ වගේ සත්තුන්ට කෑම දුන්නා. එයාලටත් යොසුමක් නැහැ කෑම කන්න. වීල් එකකට නගිනවා. ඉතින් උදේ ඉඳන් අපි ගමනේ මෙයාට යොසුමක් නැතුව වීල් එකට නගිනවා. ඉතින් කෑම දෙන්න පරක්කු වෙනද කොහොම හරි එයාටත් අපි කෑම දුන්නා. ඉතින් පාන්දර 5 ඉඳන් හදපු බත් ටික නරක වෙයි කියලා හිතුවට මේ විදිහට හවස 5ට විතර නරක වෙලා තිබ්බේ නැහැ. මේ සත්තුන්ට කෑම දෙද්දි. ඉතින් ඊළඟට අපි හෙව්වේ රැට කන්න බත් දන්සලක්. මොනගහදිනේ බාර් එක ගාව ඇතුලේ බත් දන්සලක් තිබුණා. ඒකට ගියා. මේ ඉතින් ඒ ගෙදර කට්ටිය එතනත් ඒ පවුල් කට්ටිය වෙන්නේ නැති. මං ඉස්සෙල්ලා විල්බර් එකේ ෆොටෝ එකක් ගත්තේ. එතන අහක දාලා තිබ්බ කෑම ටික. ඉතින් මේක මට කියන්නම හිතුණු දෙයක් දන්සල් වල මේවා කෑම යනවා. ඉතින් මේ වෙලදී හවස 6 කාලෙත් වෙද්දී බලු කප්පඩ දාණය ඉවර වුණා. ඉතින් මාස් දාලා දන්සල් දුන්නත් හිටියා නැතිවත් හිටියා.
ඒ හැමෝටම පින් සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම තමයි අන්තිමට ඉවරුනේ අවස 6:00මාරයි ගෙදර එද්දි අන්තිමට ඔය අයිස්ක්‍රීම් දන්සල් තිබ්බේ අලිවල පල්ල හරියේ. ඉතින් එයාලටත් පින් සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම තමයි අද දවස ගෙවුනේ උසුල් පොහේ දවස. ඉතින් තවත් එහෙනම් වීඩියෝ එකකින් අපි හම්බ වෙන්න ළඟදිම.